හයි යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට මෙතුස් ඩයරි YouTube channel එකට ඔයාලා වෙනද වගේම සාදරෙන් ආදරෙන් මේ වෙලාවේ පිළිගන්නවා. ඉතින් ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි අද යන්නේ ලස්සන ආරණ්‍ය සේනාසනයක් බලන්න. අද පොය දවසේ අපි දාගත්තේ ඔයක් මැද තියෙන ලස්සන ආරණ්‍ය සේනාසනයක යන්න තමයි අද දවස අපි වෙන් කරගත්තේ. සමහර විටක මේක බලන ඔයා සමහර විට යන්න ඇති මේ ආරණ්‍ය සේනාසනයට. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුවට ටිකක් එහා කොග්ගල කියන ගම්මානයට වෙන්න තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් මේක සංචාරක කලාපයක්. ඉතින් ඒක නිසා ෆොරිනර්ස්ලත් බහුතරයක්ම ගැවසෙන පැත්තක්. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වේවි. ඔන්න බලන්නකෝ මෙතන මේ බෝට්ටු දාලා තියෙනවා. මේ ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට පේනවා ඇති අර එක බෝට්ටුවක් යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ගඟ මැද සංචාරක සේවා සපයන පොඩි තැන් තියෙනවා. ඒ වගේම ෆිස් මසාජ් තියෙනවා. ඉතින් මම ගඟ කියලා කිව්වට මේක ගඟක් නං නෙමෙයි. ඇත්තටම මේක ඔයක් කොග්ගල ඔය කියලා තමයි මේකට කියන්නේ. අපි පුංචි කාලේ ඉඳලම ගඟ කියලා පුරුදු වෙලා. ඉතින් නිතරම කියවෙන්නේ ගඟ කියලා තමයි. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති අර බෝට්ටුවක් යනවා. හරි ලස්සන පරිසරයක් තියෙන්නේ. ටිකක් දුරට අපිට ඇවිදගෙන යන්න සිද්ධ වෙනවා පයින්. ඉතින් කඩොල් වලින් වටවෙච්ච කඩොල් ගස් වලින් වටවෙච්ච පොඩි කැලයක් වගේ තැනක් මැදින් තමයි අපිට මෙතන යන්න වෙන්නේ. ඔන්න ඉතින් අපි අපේ ගමන පටන් ගත්තා. ෆොටෝ එකක් එහෙම ගන්නත් අපි අමතක කරේ නැහැ. ඉතින් හරි ලස්සන මතකයක් විදියට දවසක මේක බලන්න පුළුවන් වේවි. ඔන්න ඔතනින් එහාට චුට්ටක් අපිට ඇවිදගෙන යන්න වෙනවා ඉස්සරහට. ඔන්න බලන්නකෝ ඉතින් කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඇත්තටම පන්සලක් කිව්වහම හිත නිවෙන ලස්සන තැනක් කියලා තමයි අපේ මතකයේ තියෙන්නේ. ඔන්න ඉදිරියට ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. මේක හරිම සුන්දර ලස්සන පරිසරයක්. ඉතින් ඔයාලා කවුරු හරි මෙතන බලන්න යන්න කියලා හිතේ අදහසක් ඇති කරගත්තා නම් ආදරෙන් මතක් කරනවා මේ පරිසරය රැක ගන්න ඕනේ. මොකද අපිට වගේම අපේ අනාගත පරපුරටත් මේ දේවල් බලන්න අනිවාර්යයෙන්ම අපි මේ දේවල් රැකගත යුතුයි. ඔයාලට මතක ඇති පහුගිය දවසේ තිබිච්ච ආපදා තත්ත්වය. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අපි මේ දේවල් ආරක්ෂා කර ගැනීමට වග බලාගත යුතුයි කියලා මේ වෙලාවේ හරිම ආදරයෙන් මතක් කරලා කියනවා ඔයාලට. ඉතින් ඉස්සර මේ පාර ලස්සනට හදලා තිබුණේ නැහැ. අපි පුංචි කාලේ මේ පාරේ එද්දී සාමාන්‍ය පාරක් තමයි අපිට බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් දැන් නම් හරිම ලස්සනට මේ පාර හදලා ඉතින් වැලි අතුරලා හරි ලස්සනට පාර හදලා කට්ටියට යන්න පුළුවන් වෙන්න හොඳින් මේ පාර සකස් කරලා තියෙනවා. මේ වෙද්දි බලන්නකෝ. අන්න ඉතින් අපි පොඩි කයියක් ගහගෙන යන ගමන් තමයි ඉන්නේ. මොකද අපේ චූටි එක්ක බෑ දන්නවනේ බිම තිබ්බ ගමන් කෙලින්ම ආරණ්‍ය සේනාසනයම ගිහිල්ලා නවතිවි. හැබැයි අද චුට්ටක් පොඩි අසනීප තත්ත්වයක් තියෙනවා යාට. උණ ගැනිලා ඉන්නේ පොඩ්ඩක් යන්තමින්. ලොකු රෝගාබාධයක් නැහැ. ඉතින් පොඩ්ඩක් අසනීප තත්ත්වයක් තියෙනවා මේ දවස් ටිකේ වර්ෂාවත් එක්ක. එන්නට දැන් එයා ගොඩක් හොඳින් පහුගිය දවස් දෙක තුනේම තිබුණා. දැන් නම් එයා සනීපෙන් ඉන්නවා. ඉතින් ඔන්න බලන්න හරිම ලස්සනයි. එන්න බලන්නකෝ. පැරණි තැනක් මෙතන. මට මතක විදියට මම පුංචි කාලේ ඉඳලම මෙතන තිබුණා. ඉතින් දැන්
අපි සාමාන්‍යයෙන් අපේ ආච්චිලා තාත්තලාගේ කාලේ ඉඳලම මෙතන තිබිච්ච තැනක් පසු කාලීනව ටිකක් නවීකරණය කරලා තියෙනවා. ඉතින් ගොඩක් පරණ තැනක් කියලා තමයි කියන්නේ. ඔන්න ඔය විදිහට අපවත් වෙච්ච සාමීන් වහන්සේලාගේ කොත් දෙකකුත් තිබුණා. ඔන්න ඔතන තමයි පරණම ස්ථානයක්. බෝධින්නාංශ පිහිටලා එක බෝධින්නාංශ කෙනෙක් ඔතන පිහිටලා තියෙනවා. ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේත් පිහිටලා තියෙනවා. ඉතින් ඔන්න අපි එතනත් වැඳ පුදාගෙන දැන් මේ පහළට බහින ගමන් තමයි ඉන්නේ. පහළට බහින්න තියෙන්නේ ගල් අතුරපු පොඩි පාරකින්. ඉතින් බබාව දුන්නා තාත්තගේ අතට. මොකද මට වඩා පරිස්සම් කියලා හිතුණා. ඉතින් ඒක නිසා ඔන්න එයා වඩාගෙන එනවා තාත්තා. බලන්නකෝ හරි ලස්සන වටපිටාවක්. ගඟ ඔයත් එක්ක ඇඳිච්ච හරි ලස්සන පරිසරයක්. ඉතින් හරිම ලස්සනයි මෙතන. ඔයාලටත් පුළුවන් ඇවිල්ලා බලන්න. අපි ඔන්න ඇවිදගෙන යන ගමන් දැක්කා ගඟ අයිනෙම ලස්සන ෆොටෝ ටිකක් ගහගන්න පුළුවන් තැනක්. අපි එතෙන්ටත් ගිහිල්ලා ෆොටෝ ටිකක් ගත්තා. ඔන්න ඔතන තමයි අපි ෆොටෝ ටිකක් ගහගත්තේ. ඉතින් හරි ලස්සන වටපිටාවක් පේනවා. ඊට පස්සේ අපි වැඳ පුදා ගන්න තියෙන තැන් ටිකත් වැඳ පුදාගෙන දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. චූටි පොඩ්ඩක් නිදි වගේ තත්ත්වයක් තියෙනවා. හැබැයි නිදාගත්තෙම නැහැ. හොම ඉන්දියට දැන් එයත් අපිත් එක්කම ඇවිදින්න පුරුදු වෙලා හැමතැනම එයාව අරන් යන්න වෙලා තියෙන්නේ අපි යන තැන්වල. බලන්නකෝ තින් ඔන්න අද දවසේ අපි දාගත්ත ගමන මෙන්න මේ විදියට තමයි අපි අද නිමා කරන්න යන්නේ. ඉතින් ආයෙ වතාවක් මතක් කරනවා බොහොම ආදරෙන් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් යාළුවනේ අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ආයෙ වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.